කලාපය හරහා ඇදී යද්දී මේ වැඩ විට සමතත්වයකටපත් වෙනවා කණ්ඩායම් දෙකම. තරගයේ ක්‍රියාත්මක වන්නේ සෙවන පන්දු ඕරය. රිනාස් මේ වැඩ විට රිනාස්ගේ පන්දු 4ක් තුලදී ලකුණු 20 කරනවා මේ අවස්ථාවේදී ප්‍රතිවාදී සුපර් හීරෝස් කණ්ඩායමට එරෙහිව. ඊළඟ තරගය රයිසින් ටයිටන්ස් කණ්ඩායම සහ සුපර් චැම්පියන් කණ්ඩායම අතරයි. තරගයේ අද දිනේ පැවැත්වෙන තෙවන තරගයේ හැටියටයි මෙම තරගය පවත්වන්න සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබෙන්නේ. මේ වෙන විට වෙලාව 11:05 විනාඩි 57යි. Rising Titans කණ්ඩායම සහ සුපර් චැම්පියන් කණ්ඩායම. Rising Titans කණ්ඩායම සහ සුපර් චැම්පියන් කණ්ඩායම අතරයි. Rising Titans කණ්ඩායම සහ සුපර් චැම්පියන් කණ්ඩායම තරගයේ පැවැත්වෙන්නේ ආරම්භක පිතිකරු අඩුගල දකුණත් සංයෝගයක් දැන් ක්‍රීඩා භූමියට පැමිණ තිබෙන්නේ. ඒ වගේම වේගවත් පිතිකරු අඩුගලක් ෆස්ජාන් සහ ගයාන් ආරම්භක පිතිකරු අඩුගල ක්‍රීඩා භූමියට පැමිණ තිබෙන්නේ. ෆස්ජාන් මෙම ක්‍රීඩා භූමියේ ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව MPL තරගමාලාවේ මුහුණ දෙන ප්‍රථම තරගයක් තමයි මෙම ෆස්ජාන් මෙම ක්‍රීඩා භූමියේ අද දිනේ ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ. දකුණත් සහ දකුණත් සංයෝගයක් තමයි ක්‍රීඩා භූමියට පැමිණ තිබෙන්නේ. පන්දුවට පහර එල්ල කිරීමට සුපර් චැම්පියන් කණ්ඩායම. ආරම්භක පන්දිය වඩා හැටියට ධනුෂ්ක සම්පත් කැඳවා තිබෙනවා පන්දු යැවීමට. නස්මීන් සූදානම් පන්දු යැවීමට. පිතිකරුවා ගයාන් ගයාන් සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට. නස්මීන් සීමාවේ සිට දිවෙනවා පන්දුවක් යැවීමට පහරක් එල්ල කළා. නමුත් සාර්ථක වන්නේ නැහැ. පිත්තේ ගෑවි නොගෑවි ඇදී ගියා කඩොල් රකින්නා වෙතට. හරියක් සිදුවන්නේ නැහැ. සුපර් චැම්පියන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අඩුගල පන්දු යවන්නේ ධනුෂ්ක සම්පත් සීමාවේ සිට දිවෙනවා පන්දු යැවීමට. පහරක් එල්ල කරනවා. කෙටි පන්දුවක් දුටු සැනින් එම ඔහුගේ සුපුරුදු පහර එල්ල වෙනවා. මේ අවස්ථාවේදී පන්දුව මිඩ් විකට් කලාපය හරහා මේ දැන් 6 සීමාව පසු කරද්දී මංගල ලකුණු පුවරුව වාර්තා වෙනවා සුපර් චැම්පියන් කණ්ඩායමේ එම අගනා වටිනා පහරත් සමගම දකුණතින් පිත්ත හසුරන පිටියේ සිසාරා පහරවල් එල්ල කළ හැකි ගයන්ගේ පිටි හරඹය මෙන්න මේ සුබ මොහොතින් ආරම්භ වෙන ආකාරය දිස්වන්නේ. තවත් දර්ශනීය පහරක්. ෆයින් ලෙග් කලාපය හරහා පන්දුව ලොං ලෙග් කලාපය හරහා පන්දුව ඉහළින්ම ඇදී යද්දී තවත් ලකුණු 6ක් ලබා ගන්නවා ගයාන්ගේ සුපුරුදු පහරවල්. මෙම ක්‍රීඩා භූමියේ මේ දැන් දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. නස්මීන්
තවා දර්ශනීය පාරක් කිසිදු සමාවක් නෑ මෙම පන්දු යවන්නාට. මෙම ගයාන්ගේ පිටිහරඹය තුල කිසිදු සමාවක් ලබා දුන්නේ නෑ. පිටම 6 පහරවල් 3ක් එල්ල කරමින් පිටිය සිසාරා පහරවල් එළවෙනවා මෙම සුපර් චැම්පියන් කණ්ඩායමේ පිටිහරඹය. නස්මීත් සුදානම් රයිසින් ටයිටස් කණ්ඩායමේ පිටතම ලබා දෙනවා ගයන්ගේ පන්දුව. ලෝල්ල කලාපය හරහා එල්ල වෙද්දී පන්දු 5ක් තුලදී 6 පහරවල් 4ක් එල්ල කළා මෙම ධනුෂ්ක සම්පත්ගේ පන්දු හමුවේදී ප්‍රතිවාදීන්ට ලකුණු පූජා කරා කීවොත් මා නිවැරදි. 6 පහරවල් 4ක් ලබා දෙමින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා අදී යද්දී ගයන්ගේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24යි. සූදානම් නව පන්දිය වඩා හැටියට නායකයා සූදානම්ද පන්දු යැවීමට? ඔව් නායකයා පන්දුව ලබා ගත්තා. තමගේ ආරම්භක පන්දු යවන්නාගේම පහරවල් වලින් නවක පිටිකරුවා ෆස්ජාන් මානිගල පුරවරේ ආරම්භක පන්දුවටයි මෙම පන්දුවට බෝණ දීමට බැ සූදානම් වන්නේ පන්දු යවන්නේ රිහාන් මොහම්මද් කණ්ඩායමේ නායකයා. පහරක් එල්ල කළා. පන්දුව කෙටි පහරක් ඇටියට ඇදියා. දෙපන්දුව ඇදී ගියා පොයින්ට් කලාපයට. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ෆස්ජාන් සූදානම් රිහාන්ට එරෙහිව. නායකයා සූදානම් ෆස්ජාන්ට එරෙහිව පන්දු යැවීමට. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24යි. පහරක් එල්ල කරා. පන්දුව කෙටි පහරක් ඇටියට ඇදී යනවා. 4 සීමාව අසලදී පස්ලී තාමත් පැනවින් පාදයෙන් පන්දුව නතර කරගන්න ආකාරයක් තමයි දිස්වන්නේ. මෙම ක්‍රීඩා භූමියේ තිබෙන තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කිව්වොත් මා නිවැරදි. මෙම ක්‍රීඩා භූමියේ එදා මෙදා තුර මෙම ක්‍රීඩා පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයෙක් පාදයෙන් පවා පන්දුවට ලබා ගැනීමට හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් කිව්වොත් මා නිවැරදි. නායක රිහාන් සූදානම් දකුණතින් පිට හසුරන ගයන්න. පාරක් එල්ලවෙනවා. පන්දු උඩ පන්දුවක් හැටියද නෑ කිසිදු සමාවක් නෑ. එම ලෝඩ් ආට් කලාපය හරහා එම අගනා වටිනා 6 පහර එල්ල වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි. ගයාන්ගේ ඉනිම අවසන් වෙනවා. මෙම ක්‍රීඩා භූමියේ තිබෙන නීති රීති අනුව එක් පිටිකරුවෙකුට ලකුණු 30ක් පමණයි ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ. එය පන්දු 6කට මුහුණ දෙමින් 6 පාරවල් 5ක් එල්ල කරමින් ක්‍රීඩා භූමියෙන් ඉවතට යද්දී බලාපොරොත්තුවක් ක්‍රීඩා භූමියට සෙබින් පියනගනවා. එසේනම් සිරාජ් තවත් දක්ෂ පිටිකරුවෙක් මෙම ක්‍රීඩා භූමියේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. පහරක් එල්ල කරනවා. සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නායක රිහාන් තාමත් මැනවින් පන්දු යවනවා ප්‍රතිවාදීන්ට. තමන්ගේ ප්‍රථම පන්දු ඕරේදී ලකුණු 24ක් පූජා කළත් නායකයා සියලු බර තම කරට රැගෙන පන්දු යවන ආකාරයක් තමයි දිස්වන්නේ. පහරක් එල්ල කරනවා. සිරාජ් පන්දුවක් රැක ගන්නවා. සමගම නායකයාට අවශ්‍ය කළ තිබූ කඩුළු දෙකම ක්‍රීඩාගාරයට යැවීමට ඔහු සමත් වෙනවා. ලකුණු නොලබා ක්‍රීඩාගාරයෙන් ඉවත් වෙද්දී උඩ පන්දුව ලෝල්ලෙක් කලාපය හරහා ඉන්ෂාප් ඉතාමත් වැඩමින් උඩ පන්දුව රැක ගන්නවා. සමගම ඔවුන්ට අවශ්‍ය කළ තිබූ ක්‍රීඩකයාව ක්‍රීඩාගාරයට අසුන් ගැනීමට සිදු වුණා. නව පන්දුව වඩා පාරිස් ෆස්ජාන්ට පහරක් එල්ල කළා. නමුත් සාර්ථක වන්නේ නැහැ. පන්දුව ඇදී යනවා මිඩ් විකට් කලාපයට. ධනුෂ්ක සම්පත් එතන පැමිණ පන්දුව රැකගෙන පෙරලා බාර දෙද්දී එක ලකුණක් සඳහා පිටිකරුවන් නුගර පැතිමාරුවේ අවසන්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඊළඟ වෙනවා. නව පන්දුව යවන්න නවක පිටිකරුවා වශයෙන්
පිටතම ලබා දුන්නත් නමුත් සාර්ථක වන්නේ නැහැ. ඔහුට පාරක් එල්ල කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතිරේක ලකුණක් පායිනෙන් මදක් ඈතින් නදී යන පන්දුවක් හැටියටයි ප්‍රධාන විනිශ්චයකරු මේ මොහොතේදී ලබා දෙන්නේ. වශයෙන් සූදානම් පාරිස් ටෙරයු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33 දක්වා ඉහළ නැංවී තිබෙනවා. පාරිස් සිය සීමාවේ සිට පහරක් එල්ල කළා. ඉතාමත් හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක්. පිටිකරුවා පරාජයට පත් වූවා කිව්වොත් මානිවරදී පන්දුව එකවරම පිටතට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දක්ෂ පන්දුවන්නෙක් මෙම ක්‍රීඩා භූමියේ සිටින ෆාරිස් සුපර් 6 අන්තයේ සිට දිවැනවා පන්දුවක් කැවීමට. පිටේ ඉන්නේ මදක් ඈතින් නැදී යන පන්දුව අතිරේක ලකුණක්. ප්‍රතිවාදීන්ට මෙම ක්‍රීඩකයා ලකුණු පූජා කරනවා දෝ කියා මට සැකයක් මතුවෙනවා. ඔවුන්ට හඹා යෑමට ලකුණු මදි තත්වයක් දෝද දැනෙනවා මෙම පන්දිය වණ්ඩාගේ ප්‍රතිවාදීන්ට මෙවැනි ආකාරයේ සීමිත පන්දු ඕවර් තරඟ මාලාවල් වලදී අතිරේක ලකුණු පූජා කිරීම. පාරිස් සූදානම්. වශීම් ටෙරහිව වශීම් දකුණු තිප් පිට හසුරන කෙනෙක් පාරක් කළා. නමුත් සාර්ථක වන්නේ නැහැ. පන්දුව පාදයේ දැවටෙනවා සමගම ලකුණක් සඳහා පිටිකරුවන් වල ප්‍රතිමාරුවේ අවසන්. ෆස්ට් ජාන්ගේම සුපුරුදු ක්‍රීඩා විලාසය නම් අපට තවමත් දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තුම්මෝදර ප්‍රදේශයේ සිටින තවත් දක්ෂ පිටිකරුවෙක් ඔහු අද දිනේ මාණිංගල MPL ක්‍රීඩා පිටියේ පන්දුවට පාර එල්ල කරවි සිටිනේ. පහරක් එල්ල කළා. නමුත් පිටි ගෑවි නොගෑවි ඇදී ගියා කඩොල් රකින්නා වෙතට. හානියක් සිදුවන්නේ නැහැ. පිටිකරු තවමත් ක්‍රීඩා භූමියේ මේ වෙන විට ලකුණු දෙකක් ලබාගෙන ෆාරිස් සූදානම් ෆස්ට් ජාන්ට එරෙහිව දකුණ තිත් පිස්ත හස්තරන ෆස්ට් ජාන් පහරක් එල්ල කළා. නමුත් සාර්ථක වන්නේ නැහැ. පන්දුව පාදයේ දැවටෙන්නේ එක් ලකුණක් සඳහා පිටිකරුවන් නුගල ප්‍රතිමාරු වෙනවා. හානියක් සිදුවන්නේ නැහැ. ලකුණ සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 36 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ඔව් ඊළඟ තරගය ඉතාමත් මේ සිවන තරගය කාසිය වාසිය උරගා බැලීම සඳහා කණ්ඩායම් දෙකේ නායකයන් දෙපළ විස්තර විචාරගෙන අන්තිමට පැමිණෙන්න මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායමේ නායකයා සහ ෆවර් හිටර්ස් කණ්ඩායමේ නායකයන් දෙපළ මෙම විස්තර විචාරයෙන් අන්තිමට පැමිණෙන්න මේ ළඟ තරගයේ සේමත් නැත සිවන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සඳහා ෆස්ට් ජාන් සූදානම් නව පන්දිය වඩාට පහරක් එල්ල කරා. නමුත් සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රනීස් සූදානම් පන්දියම සඳහා පිටිකරුවා ෆස්ට් ජාන් තරගයේ ක්‍රියාත්මක වන්නේ සිවන පන්දු ඕවරේ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් මුල් ලකුණු සංඛ්‍යාව 36 රැඳී තිබෙන්නේ. ෆස්ට් ජාන් සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට පන්දිය වන්නේ රනීස්. පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක් හැටියට යදියන්නේ සාර්ථක වන්නේ නැහැ. ෆස්ට් ජාන්ගේ සුපුරුදු පහර මේ දැන් දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණා. එම පන්දුව මිඩ් විකට් කලාපය හරහා ඇදී යද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 42 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ෆස්ට් ජාන්ගේ 8 වන ලකුණයි එම 6 පාරස් සමගම තම කණ්ඩායමට ලබා දී තිබෙන්නේ. රනීස් සූදානම් ෆස්ට් ජාන්ට එරෙහිව දකුණ තින් මධ්‍ය වේග පන්දිය වන්නා. තවත් පහරක් එල්ල කරන උඩ පන්දුවක් හැටියට ඇදියනේ රනීස් සතර උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා සමගම ලකුණු 8ක් ලබා සිටි ෆස්ට් ජාන්ගේ ඉනිම අවසන් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 42ක්ව තිබේදී කඩලු දෙකක් බිඳ වැටුණා. ලකුණු 30ක් ලබාගෙන ක්‍රීඩා පිටියට ක්‍රීඩා ගාරයට පැමිණියා ගයාන්. නවක පිටිකරුවා කණ්ඩායමේ නායකයා රිල්ෂාඩ් පැමිණ තිබෙනවා පන්දුවට පහර එල්ල කිරීම සඳහා. වසීම් සමග අත්වැල් බැඳගෙන තම කණ්ඩායමට ලකුණු එක්රැස් කිරීම සඳහා ක්‍රීඩා භූමියට පැමිණ තිබෙනවා. පහරක් එල්ල කරන උඩ පන්දුවක් හැටියට ඇදී යනවා.
ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිමාව දකිනවා තරගයේ වූ සිවණ පන්දුවෝරය පන්දුවෝර 4ක් අවසන් වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43යි. රයිසින් ටයිටස් කණ්ඩායම සහ සුපර් චැම්පියන් අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ. නායක රිල්සාද් සූදානම් පන්දුවර පහරල කිරීමට. ඉමාමුල් හක් කැඳවා තිබෙනවා පන්දු යැවීමට. පිතිකරුවා නායකයා කණ්ඩායමේ රිල්ෂාද් සූදානම් පන්දුවර පහරල කිරීමට. පාරක් එල්ල කරනවා පන්දු ඇදී යනවා උඩ පන්දුවක්ද නෑ මේ 10 සීමාව පසු කරනවා. පන්දුව ස්කාලෙක් කලාපය හරහා ඇදී යද්දී 6 පහරක් එල්ල වෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 49 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ඉමාම් සූදානම්. පහරක් එල්ල වෙන උඩ පන්දුවක්ද නෑ 6 සීමාව පසු කරනවා මේ අවස්ථාවේදී. පන්දුව ස්කාලෙක් කලාපය හරහා එල්ල වෙද්දී තවත් ලකුණු 6ක් ලැබෙනවා මේ අවස්ථාවේදී. ඉමාම් සූදානම්. පන්දු දෙකක් තුලදී 6 පහරවල් දෙකක් එල්ල කළ තිබෙනවා රිල්ෂාද්. සූදානම් නැවතත් ඉමාම්ගේ පන්දු හමුවේ මුණ දීමට. පන්දු හරක් එල්ල කරනවා පන්දුව පිටතටම ලබා දෙනවා මේ අවස්ථාවේදී. 6 පහරක් සමගම ප්‍රධාන විනිශ්චයකරුවේ දෑත් වලින් තවත් ලකුණු 6ක් ලබා දෙනවා කණ්ඩායමට. පන්දු 3ක් තුලදී 6 පහරවල් 3ක් එල්ල කළ තිබෙනවා මේ අවස්ථාවේදී. රිල්ෂාද් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 61 දක්වා ඉහළ නැංවී තිබෙනවා. අද දිනේ ලබාගත් වැඩිම ලකුණු 60ටයි එම ලකුණු 61 මේ වෙන විටත් ලබා දී තිබෙන්නේ. ප්‍රථම තරගයේදී ලකුණු 51ක් ලබා ගත්තා. ඒ වගේම දෙවන තරගයේදී ලකුණු 50ක් ලබා ගත්තා කණ්ඩායම. නව පන්දු යවන්නා හැටියට පස්ලි කැඳවා තිබෙනවා පන්දු යවීමට තරගයේ පස්වන පන්දුවරයම සඳහා තවත් පන්දු 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. පන්දු දෙකක් පමණයි තව ඉතිරිව තිබෙන්නේ. පන්දු 3ක් තුලදී 6 පහරවල් 3ක් එල්ල කළා රිල්ෂාද්ගේ පිත්තේ. තවත් පන්දුවක් යනවා හොඳ පන්දුවක්. පස්ලිගේ හොඳ පන්දුවක්. මෙම ක්‍රීඩා භූමියේ පන්දු යවන තවත් දක්ෂ පන්දු යවන්නෙක්. නමුත් ඔහු ඔබ පන්දුවරය ඔහුට ලබා දිය යුතු පන්දුවාරයක් තමයි ඉමාමුල් හක් අද දිනේ පන්දු යවුවේ. පස්සේ තවත් පහරක් එල්ල කරනවා ඉහළින්මයි. තවත් ලකුණු 6ක් ලබා ගන්නවා රිල්ෂාද්ගේ පිත්තෙන්. 6 පහරවල් 4ක් ලබා ගත්තා අවසන් පන්දුවාරයේ තුල. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 67 දක්වා ඉහළ නැංවී තිබෙනවා. රිල්ෂාද් ලකුණු 25ක් ලබා ගත්තා තම කණ්ඩායම වෙනුවෙන්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 67යි. මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් සුපර් චැම්පියන් කණ්ඩායම ලකුණු 68ක් ලබා ගත යුතුයි. සුපර් චැම්පියන් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නේ ක්‍රීඩා කරනවා. ඒ තමයි රුක්චාන්.
අංක 78 ජේසිය පැලඳ කඩා ක්‍රීඩා භූමියේදී පැවිදි තිබෙන්නේ. සුපර් චැම්පියන් කණ්ඩායම ලකුණු 67ක් ලබා ගත්තා. ප්‍රතිවාදී රයිසින් ටයිටස් කණ්ඩායමට එරෙහිව. සුපර් චැම්පියන්ස් කණ්ඩායම සහ රයිසින් ටයිටස් අතරයි මෙම තරගයේ පැවැත්වෙන්නේ. රයිසන් ටයිටස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල පාරිස් සහ රනීස් දකුණත් පිතිකරුවන් යුගලක් දැන් ක්‍රීඩා භූමියට පැමිණ තිබෙනවා පන්දුවට පහරවල් එල්ල කිරීමට. ආරම්භක පන්දු යවන්නාම කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අද දිනේ පන්දු 6ක් තුලදී ලකුණු 30ක් ලබා ගත්තා තම කණ්ඩායම වෙනුවෙන්. දැන් පන්දු යැවීමේ කාර්ය සඳහා දැන් සූදානම් කරනවා තම කණ්ඩායම. සිරාජ් තවත් දක්ෂ ක්‍රීඩකයෙක් අංක 56 ජේසියෙන් කයන් සූදානම් පන්දු යැවීමට පහරක් කළා රණීස් තව සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පහරක් කළා නමුත් සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හමා යන ඉලක්කයේ ලකුණු 68යි මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. ෆාරිස් සහ රනීස් ගයන් සූදානම් පහරක් කෙල්ල කරනවා නම් සාර්ථක වන්නේ නැහැ. තාමත් මැනවින් පන්දු යැවී සිටින ආකාරයක් තමයි දිස්වන්නේ ගයන්. රනීස් සූදානම් පන්දුවට පහරලගේ පහරක් කළා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මැනවින් පිතිකරුවාව පාලනයට පත් කර තිබෙන ආකාරයක් තමයි දිස්වන්නේ. අවසන් පන්දුව තරගයේ ක්‍රියාත්මක වෙන අවසන් පන්දුව රනීස්ගේ එම සුපුරුදු පහරවල් දක බලා ගැනීමට හැකියාවක් ලැබේවිද? ඉතාමත් මැනවින් නිලකුණු පන්දුවෝර එක නිමාවයි ඔබ දුටුවේ අද දිනේ මෙම ක්‍රීඩා භූමියේ ඇව් ප්‍රථම නිලකුණු පන්දුවෝරය හැටියටත් එම පන්දුව යවන්නාගේ එම දක්ෂතාවය මේ මොහොතේදී දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. පන්දු 24ක් තුලදී පන්දු 20ක් තුලදී ලකුණු 68ක් ලබා ගත යුතුයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් නව පන්දු යවන්නා හැටියට ශිරාගේ භාෂාවෙන්ම ඔහුට පහරවල් එල්ල කරාවිද කියා අපි බලමු. පාරිස්ගේම සුපුරුදු පහරවල් එල්ල කරාවිද මෙම ක්‍රීඩා භූමියේදී. සිරාජ් සූදානම් පන්දු යැවීමට පාරිස්ට එරෙහිව. දකුණතින් පිත්ත හසුරන ක්‍රීඩකයා තමන්ගේ කණ්ඩායමේ නායකයාගේ බලාපොරොත්තුව එවැනිම ආකාරයෙන් ලබා දේවිද පිට ඉන්නේ මදක් ඈතින් ඇදී යන පන්දුව මංගල ලකුණු පුවරුව වාර්තා වෙනවා රයිසින් ටයිටස් කණ්ඩායමෙන්. අතිරේක ලකුණ කිනුයි මංගල ලකුණු පුවරුව වාර්තා කරන්නේ. සිරාජ් දකුණතින් මධ්‍ය වේග පන්දු යවන්නා දකුණතින් පිත්ත හසුරන පාරිස්ට එරෙහිව. තවත් අතිරේක ලකුණක් ප්‍රතිවාදීන්ට පූජා කරනවා කියවොත් මානිවරදී තමන්ගේ ආරම්භක පන්දු යවන්නා නිලකුණු පන්දුවෝරයකින් නිමාව දතුවත් මෙම පන්දු යවන්නා ප්‍රතිවාදීන්ට ලකුණු පූජා කරනවා අතිරේක ලකුණු වලින්. සූදානම් සිරාජ් කණ්ඩායමේ නායකයා කඩුල් රකින්නෙක් වශයෙන් අපිට මේ මොහොතේදී දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ.
සිරා පහරක් එල්ල කරනවා පාරිස්ගේ සුපුරුදු පහර ඉම්ෂාන්ගේ හිසට උඩින් අගනා වටිනා පහරක් එක්ස්ට්‍රා කවර් කලාපය හරහා එල්ල වෙනවා මේ අවස්ථාවේදී එම දර්ශනීය පහර පාරිස්ගේ පිටෙන් තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය කළ තිබූ මොහොතකයි එවැනි ආකාරයෙන් පහරවල් එල්ල කරන ආකාරය දිස්වන්නේ පාරිස් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි සියලු බර තම කරට රැගෙන පහරවල් එල්ල කරනවා සාර්ථකයි පන්දුව ඉතාමත් හොඳ පන්දුවක් පිටිකරුවා පරාජයට පත් වූවා කිව්වොත් නිවැරදි එකවරම පන්දුව පිටට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ පාරිස්ට පාරිස්ගේ එම සුපුරුදු විලාසය ක්‍රීඩා කරාවිද තම කණ්ඩායම කෙසේ හෝ තමන්ගේ නායකයාගේ බලාපොරොත්තුව තමාගේ කණ්ඩායමේ ජයග්‍රහණයයි එහි ඔහුගේ පිටෙන් ලබා දේවිද කියා බලමු සිරාජ් සූදානම් පහරක් එල්ල කරන උඩ පන්දුවක් හැටියට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හතරේ පහරක් එල්ල වෙනවා එම පහරෙන්. තම ප්‍රධාන විනිශ්චයකරු මේ මොහොතේදී ලබා දෙනවා හතරේ පහරක් හැටියට. පාරිස්ගේ පිටෙන් ලකුණු 4ක් ලබා ගන්නවා සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා ක්‍රියාත්මක වනවා. සිරාජ් තමයි එම ලකුණු 12ම මෙම කණ්ඩායමට ලබා දී තිබෙන්නේ. පාරිස් සූදානම් සිරාජ් එරෙහිව සුපර් 6 අතේ සිට ඉතාමත් හොඳ පන්දුවක්ද නැපාදෙන් පිටින් ඇදී යන පන්දුවක් අතිරේක ලකුණක් ලබා දෙනවා සිරාජ් එක්ස්ට්‍රා මිඩ් විකට් කලාපේ හරහා වශයෙන් පන්දු රකින්නවා ඒ වගේම ලෝන් නෝන්හි ගයාන් සිටිනවා රුක්ෂාන් තවත් දක්ෂ පන්ද්‍යවන්නන් කීප දෙනෙක්ම කණ්ඩායමේ සිටිනවා ක්‍රීඩා භූමිය තුල පන්ද්‍යවීම සඳහා පහරක් එල්ල කරනවා පන්දුව කෙටි පහරක් හැටියට ඇදී යනවා ෂොට් ලෙග් කලාපයට එතන ෆස්ට් චාන්ස් පැමිණ පන්දුව රැකගෙන පෙරලා බාර දෙද්දී පහසුවෙන්ම ලකුණක් සඳහා පිටිකරුවන් නුගල ප්‍රතිභාරි අවසන් රනිස්ගේ එම සුපුරුදු ක්‍රීඩා විලාසය නම් මෙම ක්‍රීඩා භූමියේදී මේ වන විට අත්දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. සිරාජ් සූදානම් සිරාජ් සූදානම් රනිස් පහරක් එල්ල කරනවා දර්ශනීය පහරක් රනිස්ගේ සුපුරුදු පහර නමුත් අශ්වයා ගිය පසු ස්ථානයේ වසා කුමක් කරන්නද කියා තමයි සිදුවන්නේ ඔහුට තිබූ අවස්ථාව ප්‍රථම පන්දුවෝරේ නමුත් ඔහු එම අවස්ථාවේදී ලකුණු ලබා ගත්තේ නැහැ දැන් අවශ්‍ය කළ තිබූ මොහොතක් තමයි මෙම මොහොතත් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි හඹා යන ඉලක්කය ලකුණු 68යි මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් නිමාව දුටුවේ තරගය වූ දෙවන පන්දුවෝරේ පන්දුවෝර දෙකක් අවසන් වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් ලබා දී තිබෙනවා එක් පන්දු වාරයකට 10.0ක දල වේගයක් මේ වන විටත් කණ්ඩායම පවත්වාගෙන තිබෙන්නේ නව පන්දියවන්න හැටියට කණ්ඩායමේ නායකයා ඩුග්ලි පන්දියවන්න පාරක් එල්ල කළා පිටේ ඉන්නේ මදක් ඈතින් අතිරේක ලකුණක් ලැබෙනවා වයිට් පන්දුවක් හැටියට රිල්ෂාන් සූදානම් පාරිස්ට එරෙහිව පන්දු යැවීමට තවත් අතිරේක ලකුණක් නායකයා කුමක්ද සිදු වුණේ මෙම ක්‍රීඩා භූමියේ ක්‍රීඩා කරන තවත් දක්ෂ ක්‍රීඩකයෙක් නමුත් ප්‍රතිවාදීන්ට ලකුණු පූජා කරනවා අතිරේක ලකුණු වලින් දර්ශනීය පහරක් එල්ල වෙනවා පන්දුව මින්දුවකට කලාපය හරහා පාරිස්ගේ සුපුරුදු පහරවල් වලින් පිටිය සිසාරා පන්දුවට පහර එල්ල කරන ආකාරයක් තමයි දිස්වන්නේ පාරිස් මේ වන විටත් ලකුණු 17ක් ලබාගෙන කණ්ඩායම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28 දක්වා ඉහළ නැංවී තිබෙනවා පන්දු 14යි ලකුණු 40යි මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සූදානම් රිචාඩ් පහරක් එල්ල කරනවා ඉතාමත් මැනවෙන් අවශ්‍ය කළ තිබූ මොහොතක කණ්ඩායම වැටී තිබූ අවස්ථාවක කෙසේ හෝ මංගොඩ ගන්නවා කියා පාරිස්ගේම සුපුරුදු පහරවල් පිටිය සිසාරා එල්ල වෙද්දී රිල්ෂාඩ් ඉතාමත් මැනවෙන් ලකුණු ලබා ගන්නවා පාරක් එල්ල කරනවා උඩ පන්දුවක්ද
පිටිපස්ස සිටියේ නිසක වශයෙන්ම ගොදුරක් කිව්වොත් මහනිවරදී කඩොල් රකින්න ඊටම සුරකිව උඩ පන්දුව ලබා ගන්නවා සමගම මෙතෙක් වෙලා පිටියේ සිසාරා පහරවල් එල්ල කළ සිටි පාරිස්ගේ ඉනිම අවසන් වෙනවා. ඔහු ලකුණු 23ක් ලබාගෙන සිටියා මෙම අවස්ථාවේදී. පාරිස් ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී නවක පිටිකරුවෙක් සෙමින් ක්‍රීඩා භූමියට ධනුෂ්ක සම්පත් පැමිණ තිබෙනවා පන්දුවට පහර එල්ල කිරීමට. පහරක් එල්ල කරනවා උඩ පන්දුවක් ඇටියටයි. නමුත් ගොදුර පැමිණෙනවා රැක ගන්නවා මේ අවස්ථාවේදී. ඉතාමත් මැනවින් වශයෙන් පැමිණ උඩ පන්දුව ලබා ගන්නවා සමගම ධනුෂ්ක සම්පත්ගේ ඉනිම අවසන් වෙනවා. ලකුණු නොලබා ක්‍රීඩාගාරයට පැමිණ තිබෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. උඩ පන්දුව වශයෙන් ලබා ගන්නවා සමගම ත්‍රිත්ව කඩුල්ලක් ලබා ගැනීමට නායකයාට හැකියාවක් ලැබේවිද? හැට්‍රික් එකක් ලබා ගැනීමට හැකියාවක් ලැබේවිද? පන්දු දෙකක් තුලදී කඩුළු දෙකක් ලබාගෙන නවක පිටිකරුවා කණ්ඩායමේ නියමුවා නායකයා වම්බතින් පිට හසුරන රිහාන් මොහම්මද් නායකයාගේ පන්දු යැවීම හමුවේ නායකයා පන්දුවට පහර එල්ල කිරීමට ත්‍රිත්ව කඩුල්ලේ අවස්ථාව උඩ පන්දුවක් ඇටියට තියනවා. රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ දැන් 6 සීමාව පසු කරනවා. දර්ශනීය පහරක් එල්ල වෙනවා සමගම රිහාන්ගේ එම පහර සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 40යි. පන්දුවෝර තෙවන පන්දුවෝරයයි නිමාව දුටුවේ. තවත් පන්දු 10ක් තුලදී ලකුණු 28ක් ලබා ගත යුතුයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. පන්දු 10යි ලකුණු 28යි. තවමත් ආරම්භක පිටිකරුවා ක්‍රීඩා භූමියේ වශයෙන් සූදානම් පන්දු යැවීමට අප මෙම විස්තර විචාරය ගෙන අන්තයේ සිට රනිස් පිටිකරුවා දක්ෂ පිටිකරුවේ කණ්ඩායමේ ආරම්භක පිටිකරුවෙක් හැටියටයි දැන් ක්‍රීඩා භූමියට පැමිණ තිබෙන්නේ. වශයෙන් සූදානම් රනිස්ට එරෙහිව තීරණාත්මක තරගයක් පිටත් පන්දුවත් අතර සටනක් සාර්ථකයි. පන්දු යැවීම වසීම්ගේ පන්දු යැවීම ඉතාමත් මැනවින් පන්දුව කඩොල් රකින්න සුරකීව රැක ගන්නවා. පන්දු 9යි ලකුණු 28යි. මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් රයිසෙන් ටයිටස් කණ්ඩායම සුපර් චැම්පියන් කණ්ඩායමට එරෙහිව පහරක් එල්ල කරන උඩ පන්දුවක් හැටියට ඉම්ෂාන් එතන ඉතාමත් මැනවින් එක්ස්ට්‍රා කවර් කලාපයේ හරහා ඔහුට මම සිතුවා ඔහු ලෝක බෝලේ අල්ලන්න යනවාද කියලා. නමුත් ඔහුට පැමිණියේ උඩ පන්දුවක් ඉතාමත් මැනවින් අවශ්‍ය කළ තිබූ මොහොතක රනිස්ගේ ඉනිම අවසන් වෙනවා. ඒ වෙන විටත් ලකුණු 6ක් පමණයි ලබාගෙන සිටියේ. දැන් මුල් ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 40 රැඳී තිබෙන්නේ. පන්දු 8ක් තුලදී තරගයේ සුළු මොහොතකට නතර කරන්න ප්‍රධාන විනිශ්චයකරුවන් දෙපළටයි.
ඔව් තරගය ආරම්භ කරන්න. නවක පිටිකරුවා හැටියට ක්‍රීඩා භූමියට සනස් පැමිණ තිබෙනවා පන්දුවට පාරෙල්ල කිරීමට. නායක රිහාන් මොහොමඩ් සමග අත්වැල් බැඳගෙන පන්දුවට ලකුණු 28යි මෙම තරගයෙන් රයිසන් ටයිගර්ස් ජය ගැනීමට නම්. පාරක් එල්ල කළා නම් සාර්ථක වන්නේ නෑ. පිච්චි ගෑවි ගුඩ ගෑවි ගොදුරක් දෙසට පන්දුවේ ඇදී ගියා. එම කණ්ඩායමේ සිට තවත් දක්ෂ කඩුව රකින්නෙක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගයන් පන්දු 7ක් තුලදී ලකුණු 28ක් ලබා ගත යුතුයි. මෙම තරගයෙන් රයිසින් ටයිටර්ස් ජය ගැනීමට නම් විස්තර විචාරගෙන අත්තේ සිට වශයෙන් දෙවන පන්දුවක පාරක් එල්ල කළා. ඉතාමත් මැනවින් කඩුල්ලටම පන්දුව එල්ල කළා ගයන්. ඉතාමත් මැනවින් එම කඩුල්ල දවා ගන්නවා සානාස්ගේ. සානාස්ගේ ඉනිම අවසන් වෙද්දී නවක පිටිකරුවා හැටියට පස්ලි පැමිණ තිබෙනවා පන්දුවට පාරෙල්ල කිරීමට. තවමත් ලකුණු 40 රැඳී තිබෙන්නේ කණ්ඩායමේ ලකුණු පුවරුව. නවක පිටිකරුවා පස්ලි තවත් දක්ෂ පිටිකරුවෙක් ඒ වගේම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සූදානම් වශීම්ට එරෙහිව පන්දුවට පාරෙල්ල කිරීමට. වශීම් සිය සීමාවේ සිට පාරක් එල්ල කරනවා. මම පෙර කී වාසේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නමුත් අශ්වයා ගිය පසු ස්ථානය වසා කුමක් කරන්නද? මෙම පිටිකරුවා මේට ඉහතදී මෙම ක්‍රීඩා භූමියට පැමිණියා නම් අනිවාර්යයෙන්ම මෙම තරගයේ ඉරණම වෙනස් වෙන්න තිබූ අවස්ථාවක් තමයි මෙම පිටිකරුවා අප්පු වේලාව නම් ඇත්තටම මදි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 46යි. මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් තවත් ලකුණු 22ක් අවශ්‍යයි. පන්දු 5ක් තුලදී පිත්තත් පන්දුවත් අතර තියුණු සටනක් මෙම මානිංගල මුස්ලිම් ක්‍රීඩා භූමිය තුල. නව පන්දිය වඩා හැටියට ඉම්ෂාන් කැඳවා තිබෙනවා. වමතින් පිත්ත හසුරන නායකයා රිහාන්ට එරෙහිව තමන්ගේ කණ්ඩායම ගොඩ ගනීවිද සේමත් නැත්තම් ජයග්‍රහණය කරාවිද? පන්දු 5යි පහරවල් 4යි. පන්දු 5යි පහරවල් 4යි. බලමු වම්බතින් පිත්ත හසුරන රිහාන් සූදානම් පන්දුවට පහරෙල්ල කිරීමට. ඉම්ෂාන්ට එරෙහිව ඉම්ෂාන් සිය සීමාවේ සිට දිවෙන පන්දුවක පහරක් එල්ල කළා. උඩ පන්දුවක් හැටියටයි යදියන්නේ. රැක ගන්නවා මේ අවස්ථාවේදී. බලාපොරොත්තු සුණු විසුණු වන ආකාරයක් තමයි ලැබෙන්නේ. රයිසන් ටයිටර්ස් කණ්ඩායමේ නායකයාගේ ඉනිම අවසන් වෙනවා මේ අවස්ථාවේදී. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 6ක් ලබා සිටි රිහාන් මොහමඩ්ගේ ඉනිම අවසන් වෙද්දී නවක පිටිකරුවා හැටියට ඉමාමුල් හක් පැමිණෙනවා පන්දුවට පාර එල්ල කිරීමට. පන්දිය වන්නේ ඉම්ෂාන්. පන්දු 4යි ලකුණු 22යි. තරගයේ ඉරණම වෙනස් කිරීමට. වමතින් පිත්ත හසුරන ඉම්ෂාන් සූදානම් පන්දියකට ඉමාම්ට එරෙහිව. ඉමාම් ඔහු ලබා දුන් එම 6 පහරවල් 3 ඔහු ලබා ගනිවිද? බලමු. පිත්තේ පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද රැක ගන්නවා මේ අවස්ථාවේදී. සාජිද් මිඩව් කලාපයේ සිට උඩ පන්දුව රැක ගන්නවා සමගම ඉමාමුල් හක්ගේ ඉනිම අවසන් වෙනවා.
නමුත් පස්ලිට අවකාශය ලබා නොදෙන ආකාරයක් තමයි දිස්වන්නේ මෙම පිතිකරුවා. පන්දියවන්න ඉම්ෂාන් චිත්‍ර කඩුල්ලක් ලබා ගැනීමට ඔහුට අවකාශය ලැබේවිද? මේ වැඩ විට පන්දු දෙකක් තුලදී කඩුළු දෙකක් ලබාගෙන සූදානම් පන්දියවන්න පස්ලන්ට. ඔව් ආසන්න අවස්ථාවක් කඩුල්ලට ගෑවි නොගෑවි කඩුල් රකින්නාටත් පන්දුව ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කඩුළු අතර පැතිමාරුවක් මේ අවස්ථාවේදී දක්නට ලැබෙනවා. පිතිකරුවන් නුගල ඉම්ෂාන් සූදානම් ප්‍රවේගකාරී පස්ලිට එරෙහිව පන්දු යැවීමට පහරක් කළ කළා. නමුත් සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ වෙන විටත් ලකුණු ලබා දී දැන් පන්දු 4ක් තුලදී ඔවුන්ගේ ආරම්භක පන්දියවන්නත් ඉතාමත් මැනවින් නිලකුණු පන්දුවරයක් එල්ල කළා. අද දිනේදී නව පන්දියවන්නා හැටියට පහරක් එල්ල කළා. නිලකුණු පන්දුවරේ කනිමාව අද දිනේ එල්ල වූ දෙවන නිලකුණු පන්දුවරයයි ඔබ මේ දුටුවේ ඉම්ෂාන්ගේ. ඔව් ඒ අවස්ථාවේදී සුපර් චැම්පියන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා රයිසන් ටයිටස් කණ්ඩායමට එරෙහිව. මෙතෙන් සිට විස්තර විචාරේ වෙනසක් සිදු වෙනවා. මා හිත මිතුරු වයඹපුරයටම දායාදයක් වූ අනීස් මොහමඩ් ඔබටයි මෙන්න මේ අවස්ථාව. ඔව් ස්තුතියි. ඔව්
ස්තුතියි රම්සන් නැවතත් අපි MPL තරගබාලාවේ ඊළඟ අධීර සඳහා අපි ගමන් ආරම්භීමටයි මේ සූදානම. ඒ අතරතුරදී අපගේ ආරාධිත අමුත්‍යෙක් පැමිණ සිටිනවා. ව්‍යාපාරික සුමුදු මහතා පැමිණ සිටිනවා. එතුමාටයි මේ ගෞරවනීය ආරාධනය අපගේ මේ කාර්යාලයට වාර්තා කර ඔබට හිමි අසුනේ වාඩි වීමේ තරගබාලාව ආරම්භීම සඳහා අපගේ සංවිධායක බඩුල්ල ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ඔබ ආරාධනා කර සිටිනවා. එනම් අපි මේ තරගබාලාවේ තරගයේ වීරයාට හිමි කුසලානිය පිරිනැමීමටයි මේ සූදානම. විශේෂ නිවේදනය සියලුම කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙතටයි මේ විශේෂ නිවේදනය. අපගේ මේ සඳහන් අනුව ඔබගේ නම අපි ආරාධනා කරොත් අනිවාර්යෙන් සම්මානය ලබා දෙන ස්ථානයට වාර්තා කරන්න. අපි ඉදිකර තිබෙනවා සම්මාන ලබා දීමේ ස්ථානයක්. එමේ ස්ථානයට වාර්තා කරන්න. ඒ අනුව ප්‍රථම තරගයේදී තරගයේ වීරයාට හිමි කුසලානිය පිරිනැමීමටයි මේ සූදානම. ඒ අපිට අනුග්‍රහදායකත්වය ලබා දෙනවා නෙහා ෆැෂන් අධිපතිතුමා අල්හාජ් මසාහින් මහතා. ඔබටයි මේ ආරාධනය. ප්‍රථම තරගයේ වීරයාට හිමි කුසලානිය පිරිනැමීම සඳහා. ප්‍රථම තරගයේදී තරගයේ වීරයට හිමි කුසලානී පිරිනමන්නටයි මේ සූදානම. තරගමාලාව සඳහා අපිට අනුග්‍රහක දායකත්වය ලබා දෙන නේහා ෆැෂන් අධිපති අල්හාජ් මසාහි මහතාගේ සුරතින් මේ ප්‍රථම තරගයේ වීරයට හිමි කුසලානී පිරිනමීමටයි සූදානම. ඒ අනුව ප්‍රථම තරගයේ වීරයා 6 පහරවල් 5ක් එල්ල කර ලකුණු 30ක් ලබා දුන් මේ වෝරියර්ස් කණ්ඩායමේ මොහමඩ් ඉම්රාන් ඔබයි ප්‍රථම තරගයේ වීරයා. ඔබයි මේ අපි ආරාධනා කරන්නේ ඔහුට හිමි කුසලානි ලබා ගැනීම සඳහා ඒ ස්ථානයට වාර්තා කරන්න. මේ අවස්ථාවේදී සිදු වෙන්නේ ප්‍රථම තරගයේ වීරයට හිමි කුසලානියේ පිරිනමු අවස්ථාව. එනම් නේහා ෆැෂන් අධිපති මසාහි මහතා ඔබට ඔබගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ වගේම දෙවන තරගයේ වීරයට හිමි කුසලානී පිරිනමීම සඳහා එදා මෙදා තුරු අපි සමගත් වල බෙද ගන්නා මෆාස් රෙන්ඩකාර අධිපති ගරු මෆාස් මහතාටයි මේ ආරාධනය. ඊළඟ කුසලානී පිරිනමීම සඳහා මෆාස් රෙන්ඩකාර අධිපති මෆාස් මහතාටයි මේ ආරාධනය. ඒ අනුව දෙවන තරගයේදී තරගයේ වීරයට හිමි කුසලානියට පාත්‍ර වන්නේ එක් කඩුල්ලයි ලකුණු 25ක් ලබා දුන් අනිල් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ අනිල් අබයි දෙවන තරගයේ වීරයා. එනම් ඔබට හිමි කුසලානිය ලබා ගැනීම සඳහා අපගේ එම ස්ථානයට හැකිතා ඉක්මනින් වාර්තා කරන්න. විනාඩියක් තරඟේ නවත්තන්න ප්‍රධාන විශේෂකාරතුමාටයි මේ නිවේදනය. විනාඩියක් තරඟේ නවත්තන්න. ඕකේ තරඟය ආරම්භ කිරීමට අවස්ථාව තිබෙනවා විශේෂකාරතුමන්ලාට. මම හිතන්නේ මේ ස්ථානයේ අපගේ අනුග්‍රහක මහත්මයෙක් කුසලානේ ලබා දීමේ අවස්ථාවක් තමයි සිදු වුණේ. එයයි අපි තරඟය නැවතීමට හේතුව. ඒ අනුව අපි තරඟය නැවතත් ආරම්භ කරනවා. එනම් තරඟයේ දෙස අපි බලමු. ඒ අනුව තරඟය සඳහා සූදානම් වී තින්නේ මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායම සහ පවර් හිටර්ස් ක්‍රීඩා සමාජය. මගේ තනි තරඟයේ ආරම්භ වී බුල්ලකොඩ සංඛ්‍යාව ලකුණු 20
එකයි කසුන් 6 පහරවල් 3ක් සමග තම කණ්ඩායමට ශක්තියක් වී තිබෙන ආකාරයයි පෙනී යන්නේ. නැවත සෝදානිමු කරන පාන්දුව පාරක් එල්ල කරනවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒ අනුව ඒ සිව්වන 6 පහරට හිමිකම් කියනවා කසුන් ක්‍රීඩකයා දකුණත් පිටිකරුවා. ඒ අනුව ඒ 6 පාරක් සමග ඉනි මේ දෙවන පන්දු වාරයයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ලකුණු පූර්ව ලකුණු 27ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. වේලාව මධ්‍යහන 12යි පසුවී විනාඩි 45යි. කසුන් සමග ආරම්භක පිටිකරුවා හුසාන් වගේ තනියම කණ්ඩායම පවර් හිටර්ස් ක්‍රීඩා සමාජය මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායම. ඒ අනුව තවත් කසුන්ටවත් හොඳ පන්දුවක් වගේ තනි පිටේ හරියාකාරව පිටරම ලබා ගැනීමට හැකි වුණේ නැහැ කසුන්ට. ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. ඉනි මේ දෙවන පන්දු වාරයයි ක්‍රියාත්මක වෙන්නේ. සූදානම් වෙනවා පන්දු යැවීම සඳහා පන්දු යවන ක්‍රීඩකයා යොමු කරන ප්‍රධාන විනිශ්චයකාරතුමා පස්ස කරමින් මං හිතන්නේ ගල්ලි පොයින්ට් දෙසටයි පන්දුව තට්ටු කරන්නේ. ගල්ලි පොයින්ට් සමග එක් ලකුණක් පහසුවම ප්‍රතිමාර වෙනවා. ඒ ලකුණක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි. අහසාන් එක් ලකුණක් සමග කසුන් 6 පාරවල් නැවත සෝදානම් වෙනවා අහසාන්. රොඩ විකට් ආකාරයේ සෙපන්දි ගෙවීම සඳහා කැඳවා තිබෙනවා රිස්නාන්. නැවත සෝදානම් යකරා පාදුවා ෆෝල්ටස් පාදුවක් මා හිතන්නේ මේ විස්තර කතිනේ දෙන අට්ටාලියටමයි පහර ඉල්ල වෙන්නේ අහසාන්ගේ පිටින්. ඒ 6 පහරක් සමග කණ්ඩායමේ ලකුණු පූර්ව ඉක්මන් ලකුණු පූර්වයක් හැටියටයි පරිවර්තනය වෙන්නේ. ලකුණු පූර්ව ලකුණු 34යි. ඉනි මේ දෙවන පන්දු වාරයයි නියමාව දුටුවේ. ඒ අනුව කසුන් සහ අහසාන් ආරම්භක සුසන් නියෝගයේ මේ දෙක තමාගේ සාර්ථකත්වය රැකගෙන ක්‍රීඩා කරන ආකාරයයි පෙනී යන්නේ. අද දවස වකිතඩි තරඟ 12ක් අපි සැලසුම් කර තිබෙනවා පවත්වන්නට. නමුත් අපි ක්‍රියාත්මක කරන්නේ සිව්වන තරඟයයි. ඒ අනුව පස්වන තරඟයේ සඳහා අපි ආරාධනා කරනවා යුනයිටඩ් කිංස් කණ්ඩායමේ නායකයාටත් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ නායකයාටත් මේ ආරාධනය කාසිය වාසිය ඔරකා බැලීම සඳහා මේ කාර්යාලයට වහාම වාර්තා කරන්න. යුනයිටඩ් කිංස් කණ්ඩායමේ නායකයා සහ රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ නායකයා කාසිය වාසිය ඔරකා බැලීම සඳහා මෙම ස්ථානයට වාර්තා කරන්න. සමාවෙන්න මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. මෙන්න සූදානම් නවක පන්දු යවන්න සජි අංක 8 නිල ඇඳුමට හිමිකම් කියන සජි කසුන් තෙරහිව රොඩ විකට් ආකාර රයිට් ආම ඔවර් ද විකට් ආකාර යොමු කරා පාන්දුවක් සොඩ පාන්දුවක් මකිතන ඉක්මන් ලකුණක් පෙtti බාර වුණා. දබා ගැනීමට තිබු අවස්ථාවක්. නමුත් හරියාකාරව පන්දුව වේගයෙන් යොමු කරා නම් අනිවාර්යෙන් කසුන්ව දබා ගැනීමට තිබු අවස්ථාවක්. ඒ ගිහි සූදානම් සජි අවසානයේ තරමත් මද්දකාමී ස්වරූපයක් තමයි පෙනී යන්නේ. තද උණුසුම් කාලගුණයත් එක්ක ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. අද දවස තද උණුසුම් කාලගුණයක් හැටියට ඒ අතරතුරදී මේ අහෂාන්ගේ පිට ක්‍රියාත්මකයි. අහෂාන් දෙවන 6 පහරක් එල්ල කරන්නේ. ඒ අනුව 41 වෙන ලකුණ සම්පූර්ණ වෙනවා නිල ලකුණු පූර්වට. දැසන සිට අපගේ විතරක බාලාව CSN හරහා අපි මුහුණු පොත හරහා මුදාහරනවා. විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපිට සුභාසිංසන එක් කරනවා. ඒ වගේම නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යා පිරිසක් සිටිනවා මේ වෙද්දි. යාලටත් අපි ස්තුති පුද කරමින් නැවතත් අපි යමු වෙනවා ක්‍රීඩා භූමියේ දෙසට. නැවත සූදානම් වෙනවා සජි රයින්ද විකට් ආකාරයස් දිවෙනවා ප්‍රධාන විනිශ්චයකාරතුමා පස් කරමින්. පාදීටමයි පන්දු විමු කරන්නේ. යෝක පන්දුවක් හැටියටයි පරිවර්තනය වෙන්නේ.
නැවත සූදානම් සජි අවසන් ටෙරේ අවසන් තවත් විශ්වාසනීය පිටිකරුවේ කෙටියට මේ වෙන විට තමාගේ නම ඉදිරියට රැගෙන යන ක්‍රීඩා කරන ආකාරයයි පෙනී යන්නේ. නැවත සූදානම් ප්‍රධාන ඉන්සකාරතුමා පසු කරමින් පාර කෙල්ල කරනවා. උඩ පන්දුවට සමාන පන්දුවක් නමුත් සාර්ථක වන්නේ නැහැ. අතරේ සීමාව පසු කරනවා එන ප්‍රධාන ඉන්සකාරතුමා දැන් සංඥාව ලබා දෙනවා. අතරේ සීමාව දැන් පසු කරා කියා යනුව අතරේ සීමාව සමග 48 වන ලකුණයි ලකුණු පූර්වට එක රාශි වෙන්නේ. ලකුණු 48යි අවසන් තරමක වේගවත් පන්දුවට පහර එල්ල කිරීමට සූදානම් වෙනවා. 6 පාරවල් දෙකක් 1-4 පාරක් සමග ලකුණු 15ක් තම කණ්ඩායම වෙනුවෙන් නැවත සූදානම් සජීත් වෙනවා. තරමක් මැද වේග පන්දු යවන ප්‍රධාන විශේෂකාර පසු කරමින් උඩ පන්දුවක් රැක ගැනීමට හැකි වෙනවා. ඒ අනුව සමීම් ක්‍රීඩකයා උඩ පන්දුව ලොං ඔන් දෙස උඩ පන්දුව රැක ගැනීමක් සමග ලකුණු පූර්ව ලකුණු 48 දී ප්‍රථම කඩුල බිඳ වැටෙනවා. අහිෂාන්ගේ ඉනිම අවසන් වෙනවා. අහිෂාන් 6 පාරවල් දෙකක් සහ 1-4 පාරක් සමග ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. අහිෂාන් යනුව අහිෂාන්ගේ ඉනිමත් සමග රවුසන්ව කැදවා තිබෙනවා. අංක 55 නිල ඇඳුමට හිමිකම් කියන රවුසන්ව කැදවා තිබෙනවා. පන්දුවාරයේ අවසානයි. නවක පන්දුවාරයේ වීම සඳහා ට්‍රිබල් 9 අසමාවෙන ඩබල් 9 එහෙමත් නැත්නම් අංක 99 රම්සන් දැන් සෝදානම් කසුන් තෙරෙහි තරමක් වේග පන්දු යවන්නේ මගේ තණ්ඩි තමාගේ ඉන්න ලබා ගන්නවා. රවුද විකට් ආකාරයේ උස්සේ ප්‍රධාන විනිශ්චයකාරතුමා පසු කරමින් එම කරන ආකාශුන්ට තවත් දර්ශනීයම 6 පහරක් කෙටිටයි පරිවර්තන වුවදන 4 සීමා සරදී උඩ පන්දුව සුරකිව රැක ගන්නවා. ඒ රැක ගැනීමක් සමග කසුන්ගේ ඉනිම වෙනස් වෙනවා. කසුන් 27ක් ලබා ගැනීමෙන් ඔහුගේ ඉනිම අවසන් කරනවා යනුව නවක පිටිකරුවා හැටියට මේ වෙනතුරු විස්තර කතනයේදී සිටි රම්සාන් දැන් සූදානම්. මෙන්න සුපුරුදු අවස්ථාවක් පිටිකරමේ රම්සාන් සහ පන්දු යැවීමේදී රම්සාන් මේ මානිංගල පුරවරේ රම්සාන්ට අඩුපාඩුවක් නැහැ වගේ තමයි පේන්නේ යන්නේ. සියලුම දෙනා රම්සාන් හැටියට නම මේ වෙද්දිත් මාරු කර තිබෙනවා. මට සඳහන් කිරීමට හැකි වෙන්නේ නැහැ. ඒ අනුව රම්සාන් 1 රම්සාන් 2 රම්සාන් 3 කියලා තමයි මට සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. අනුව මේ අවස්ථාවේදී නවක පිටිකරුවා රම්සාන් දකුණත් පිටිකරුවා දැන් කැදවා තිබෙනවා පන්දුවට පහර එල්ල කිරීම සඳහා. ඉතින් මේ පන්දුවක් ඒ අනුව නීති විරෝධී පන්දුවක් හැටියටයි විනිශ්චයකාරතුමා සංඥාව ලබා දෙන්නේ. අනුව අපගේ මේ නීති විරෝධී පන්දුවක් හමු අපගේ නීති රීතිය අනුව මේ නීති විරෝධී පන්දුවක් නිදහස් පන්දු බාරක් ලැබෙනවා මේ මොහොතේ රවුසන්ට. මම හිතන්නේ 20 ලෝක කුසලානේ ප්‍රථම තරඟය ඊයේ දවස පැවැත්වුවා ශ්‍රී ලංකා SSC ක්‍රීඩාංගණයේදී සත්කාරකත්වයේ දරන්නේ ඉන්දියා සහ ශ්‍රී ලංකාව T20 එහෙමත් නැත්නම් මේ 2026 ලෝක කුසලානය ශ්‍රී ලංකා මාතාවේ SSC ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් හැටියට ඊයේ පැවැත්වුවා. ඒ ඉන්දියාව සහ නෙදර්ලාන්ත අතරයි ප්‍රථම තරඟය පැවැත්ුනේ. ඒ 20 ලෝක කුසලානේ උණුසුම සමග ඒ උණුසුම නිමා වීමට පෙරයි අපි මේ මානිංගල උණුසුම ඔබට ලබා දී තිබෙන්නේ. මම හිතන්නේ මේ මුහුණු පොත හරහා අපි ගමන් කරොත් මුහුණු පොතේ සෑම පිටුවකම මේ ලීග් තරඟමාලා පිටුව තමයි සෑහෙන්න අපිට බලා ගැනීමට හැකි වෙන්නේ සංසරණය වෙන්නේ මේ මුහුණු පොත හරහා. මම හිතන්නේ අද දවසේ ලංකා පුරාම ලීග් තරගමාලා 9ට වඩා වැඩි ලීග් තරගමාලාවක් පවත්වනවා මේ මුහුණු පොත හරහා අපිට බලා ගැනීමට හැකි වෙනවා. මුහුණු පොත හරහා සංසරණය වෙනවා මේ ලීග් තරගමාලාවේ. ඒ අතරතුරදී තමයි අපගේ මේ CSN නාලිකාව ඔස්සේ අපි මුහුණු පොත හරහා අපි ප්‍රදර්ශනය කර තිබෙන්නේ. මේ 20 ලෝක කුසලාන මේ උණුසුමක් සමගයි මේ ලීග් තරගමාලාවේ උණුසුම මේ ලංකා මාතා භූමියේ අපි පරගෙන යන්නේ. අනුව ඒ අතරතුරදී රවුසන් 1 ලකුණක් ස්ක්වයිරි දෙස පන්දුවක් යොමු කිරීමක් සමග ලබා ගැනීමට සමත් වුණා. ඒ ලකුණක් සමග කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 51ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 51යි. නැවත සෝදානම් රම්සන් ටෙරෙහි. කෙටි පන්දුවක්
කෙටි පාන්දුවක් පිටතටම ලබා ගැනීමට උත්සාහ දරන වඩව සාර්ථක වන්නේ නැහැ. ඒ අනුව ඉනිමේ අවසන් වෙනවා තවත් පන්දු වාරයක්. ඒ සිව්වන පන්දු වාරයයි නිමාව දුටුවේ. සිව්වන පන්දු වාරයෙන් අවසන් වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 51ක් දක්වා වැඩි කරා ගැනීමට සමත් වෙනවා මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායම. මට මතකයි 2025 අවුරුද්දේ රවුසාන් එහෙමත් නැත්නම් හෂීම් අම්ලාට හැකියාව ලැබුණේ නැහැ තමාගේ පිත්ත ක්‍රියාත්මක කිරීමට. ඔහු මුහුණ දුන් සෑම තරගයේදීම පරාජයට පත් වුණා 2025 අවුරුද්දේ. නමුත් මේ අවුරුද්දේ උට හැකියාවක් ලැබෙවිද ඔහුගේ සුපුරුදු විලාසයේ එහෙමත් නැත්නම් මේ ඔහුගේ මව්බිමේදී තමාගේ හැකියාව මේ අවස්ථාවේදී පෙන්වු කෙනෙක්. මට මතකයි විවේකී ඉරුදින එනම් 2025 ඒත ජාතික නිදහස් දිනයට පෙර දින තමයි අපි පැවැත්වුවේ මේ තරග මාලාව. මම හිතන්නේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටියා මේ ක්‍රීඩාංගණයේදී. ගැහණු දරුවන් ඒ වගේම අම්මලා තාත්තලා අයියලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා විශාල පිරිසක් පැමිණ සිටියා 2025. ඒ වගේ අවස්ථාවක් අපිට හෙට දවස බලා ගැනීමට පුළුවන් මේ විවේකී ඉරුදිනක් සමග. මම හිතන්නේ ඒ අතරතුරදී රම්සාන්ගේ ඉරණම අවසන් කිරීමට අවස්ථාව ලැබෙනවා. පන්දු යවන ඒ පන්දු යවන්නා රිකාස්ට අංකිතානේ රිකාස්ගේ අර නම්බර් නිල ලාංඡනය බලද්දී 00 එහෙමත් නැත්නම් 0.0 කියන නිල ඇඳුමට හිමිකම් කියනවා රිකාස්. අමුතු ඉලක්කමක් තමයි ඔහු උපයෝගී කරන්නේ. ඒ අනුව මේ ජාත්‍යන්තර පිටියටත් පවා හාස්පසින් වෙනස් අංකයක් තමයි මේ වෙන විට පැලඳ සිටින්නේ. මම හිතන්නේ 00 එහෙම නැත්නම් 00 කියමින් ඔහු දැන් ක්‍රීඩා කරන ආකාරයයි පෙනී යන්නේ. ඒ අතරතුරදී රවුසාන්ගේ ඉනිම අවසන් කිරීමක් සමග නවක පිටිකරුවා රිස්නාන්ව කැඳවා තිබෙනවා. සමාවෙන්න නවක පිටිකරුවා හැටියට ෂාජීව කැඳවා තිබෙනවා නවක පිටිකරුවා. ඒ දකුණත් පිටිකරුවා රම්සාන් සමග වෙනවා රිකාස්. යම් කරනවා පාන්දුවක් වයි පාන්දුවක් හැටියටයි සංඥාව ලබා දෙන්නේ. මම හිතන්නේ වයිම්බ පුරවරී ආඩම්බරයක් එමත් නැත්නම් සහල්ලු පන්දු විනිශ්චය මඩුල්ලේ සමාජික විනිශ්චයකරුවා දෙපළමයි අදත් අපි සමගත්වල් බෙදගන්නේ රුස්මින් සහ ෆුලයින්. එදා මෙදා තුරු සෑම අවස්ථාවේදී සෑම අවුරුද්දකදීම අපි සමග අපගේ ආරාධනය නොකොඩවා පිළි අරගෙන මේ තරග මාලාව සඳහා අපි සමගත්වල් බෙදගන්නවා. අපේක්ෂාපාති විනිශ්චයයි මෙච්චර දුරට ඔහුගේ ගමන් කිරීමට හැකි වී තිබෙන අතරතුරදී තවත් හොඳ පාන්දුවක් යොමු කරා රිකාස්. පවහිටස් ක්‍රීඩා සමාජයේ රිකාස් තවත් හොඳ පාන්දුවක් යොමු කරා. නමුත් සාර්ථක වූ අපි බලමු නිලකුණු පාන්දුවක් හැටියටයි සටහන් වෙන්නේ. නිලකුණු පාන්දුවක් සමග කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 52යි යනුව අවසාන පන්දු වාරයයි ක්‍රියාත්මක කරන්නේ. නැවත සූදානම් යොමු කරා ෆෝල්ටෝස් පාන්දුවක්. පාන්දුවක් හැටියට පරිවර්තනය වුණාද නැහැ සමා වෙන්න. යනුව 4 සීමා අසලදී සුරකිව පන්දුව ලබා දෙනවා රම්සාන්. ඒ අනුව එක ලකුණකට සීමා වෙනවා. ඒ ලකුණක් සමග ලකුණු 53ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. මෙන්න මේ සුබ ආරංචියක් පිටිකරුවන්ට long on long off කලාපේ අපගේ සුපර් 6 කලාපයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ කලාපයට එල්ල කරන සෑම පහරවලටම රුපියල් 1500ක් වෙනි මුදලක් පිරිනමන බව සංවිධායක මඩුල්ල තීරණය කර තිබෙනවා. මට මතකයි 2025 එනම් අවසන් මේ ගෙවි ගිය අවුරුද්දේ මේ සුපර් 6 කලාපයට එකම එක පහරක් එල්ල කළොත් රුපියල් 1500ක් වෙනි මුදල 1,50,000 දක්වා ගමන් කරා. ඒ අවස්ථාවක් ඔබට තිබෙනවා හෙට දවස තුලදී අනුග්‍රහක දායකත්වය ලබා දෙන මහත්මන්ට අවස්ථාවක් තිබෙනවා ඒ සුපර් 6 කලාපයට අනුග්‍රහය දක්වන්න. 2025 දී 1,50,000 ගමන් කරා. අපි බලමු මේ අවුරුද්දේ කුමන මුදල් පිරිනැමීමට හැකියාවක් ලැබෙයිද කියලා. නමුත් කිසිදු ක්‍රීඩකයෙක් ඒට සමත් වුණේ නැහැ. ඒ සුපර් 6 කලාපයට පහරක් එල්ල කර ඒ විශාල මුදල එම්බෙන්නත විශාල ඒ මුදල ලබා ගැනීමට සමත් වූයේ නැහැ. ඒ අනුව රුපියල් 1,50,000ක් මුළුමනින්ම හරවා අපගේ අනුග්‍රහක දායකත්වය ලබා දුන් මහත්මීන්ට අපි ලබා දුන්නා. ඒ අනුව 2026 දී විවෘත කර තිබෙනවා පිටිකරුවන්ට සුපර් 6 අන්තය එමත් නැත්නම් මේ සුපර් 6 කලාපය. ඔබට පුළුවන් ඒ කලාපයට පහරක් එල්ල කර රුපියල් 1,500ක් වෙනි මුදල් ත්‍යාග හෙට දවසේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ලබා ගැනීමට. ඒ අතරතුරදී ප්‍රථම ඉනිම අවසන් වෙනවා. ප්‍රථම ඉනිම අවසන්
වෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 54ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. ඒ අනුව ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පවර් හිටර්ස් කණ්ඩායම පන්දුවාර 5යි එහෙමත් නැත්නම් පන්දු දෙකක් තුළදී ලකුණු 55ක් ලබා ගත යුතුයි. එක් පන්දුවාරයක් තුළදී 11.0 වෙනි දල වේගයක් රඳවා ගත යුතුයි ජයග්‍රහණය වෙනුවෙන්. ඔව් අපි තරගයේ දෙසට යමු වෙන්නේ ප්‍රති ඉනිම ක්‍රීඩා කිරීම සඳහා දැන් සූදානම් වෙනවා මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායම සමාවෙන්න පවර් හිටර්ස් ක්‍රීඩා සමාජය අරබක පිටිකරු සජී සහ සමීම් කුමාර බටවතකයි කුමාර ගෙවි කී අවුරුද්දේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලානිය ලබා ගත්තේ කුමාර. අද දවසේ ඔහුගේ ඉනිමේ දෙවන ඉනිමේ ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව තරමක් බදවේග පන්දු යවන්න කෙටියට මේ වෙද්දී තමාගේ නම පන්දු යවන්නන් ලයිස්තුවේ ඉදිරියටම තබා තිබෙනවා කුමාර. යතරතොරදී මල් ලකුණක් ප්‍රතිබාර වෙනවා ලොංගොන් දෙසට ආශික් සමාවෙන අහිෂන් පන්දුව බාර දෙනවා කුමාර පන්දුව රැක ගන්නවා යනුව එක් ලකුණයි මංගල ලකුණ වාර්තා වෙනවා පවර් හිටර්ස් ක්‍රීඩා සංගමය. පවර් හිටර්ස් ක්‍රීඩා සමාජය අතරතුරදී තවත් එක් ලකුණක් ස්ක්වයර් දෙසටයි පන්දු ඇදී යන්නේ. වේගයෙන් ලකුණක් පැපෙති මාර වෙනවා. නමුත් ඒ දෙවන ලකුණ සජී සහ සමීම් මේ තරග මාලාවේ අලුත් මුහුණු කීපයක් අපිට විස්තර කතනයේදී විස්තර ගැනීමට හැකි වුණා. ගෙවි ගිය අවුරුදු වලට වඩා සෑහෙන අලුත් මුහුණුවල් අපිට දැක බලා ගැනීමට හැකි වුණා. ඒ වගේම සෑහෙන වෙනස්කම් තිබෙනවා මේ තරග මාලා පුරාවටම. ක්‍රීඩා භූමිය, ක්‍රීඩා විලාසයේ තරගකරුවන්, කුසලානය, සංවිධායක මඩුල්ල, ඒ වගේම ආහාර පාන සහ ඔහුගේ ස්වරූපයේ සියලුම වෙනස්කම් සිදු කර තිබෙනවා. ඒ වෙනස්කම් එක්කයි
මේ 2026 MPL 7 වන අධීර ක්‍රියාත්මක කරන අතරතුරදී තවත් කඩුලක් බිඳ දබා ගන්නවා. මා සඳහන් කරා මේ විස්තර කතනයේදී මේ වචනය ඒ ආකාරයෙන්ම සුරකිව රැක ගන්නවා කුමාර. මා සඳහන් කරා ගෙවි ගිය අවුරුද්දේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලානිය තමා සතු කරගත්තා කුමාර. ඒ ආකාරයෙන්ම අද දවස තමාගේ ප්‍රථම පන්දු වාරයේදී ප්‍රථම කඩුල දබා ගන්නවා මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායමෙන්. කුමාරගේ සාර්ථක පන්දු වාර හමුවේදී බලාපොරොත්තු පිටිකරුවා දැන් ක්‍රීඩාගාරයේ අසුන් ගද්දී ගොල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි එක් කඩුල්ලක් දෙවි ගොස් තිබෙනවා. ඒ අනුව නවක පිටිකරුවා හැටියට රම්සාන් වෙකඩබා තිබෙනවා. ඒ අනුව 55ක් ලබා ගත යුතුයි. එක් පන්දුවාරයක් තුළදී 11.0ක් වෙනි දල වේගයක් අනිවාර්යයෙන්ම රඳවා ගත යුතුයි. මෙන්න සුදානම් කුමාර අංක 26 නිල ඇඳුමට හිමිකම් කියන කුමාර. හොඳ පන්දුවක් ආරක්ෂාකාරී පියවර. මං හිතන්නේ යෝක පන්දුවක් තමා යොමු වුණේ ක්‍රීඩා භූමිය තුල. ඒ අනුව යෝක පන්දුවක් සමග පාදයේ දෙවටුණා පන්දුව මිඩ් විකට් කලාපයට පන්දු යොමු වීමක් සමග එක් ලකුණක් පෙති මාරු වුණා. ඒ තුන්වන ලකුණක් සමග කණ්ඩායම ප්‍රථම පන්දුවාරයයි නිමාව දුත්තේ. ඒ අනුව තවත් පන්දුවාර 4ක් ඉතිරිව තිබෙනවා. පන්දුවාර 4ක් තුලදී ලකුණු 52ක් ලබා ගත යුතුයි. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 3යි මේ වෙද්දී ලබා ගැනීමට හැකි වුණේ පවර් හිටර්ස් ක්‍රීඩා සමාජයට. දෙවන පන්දුවාරයේ වීම සඳහා දැන් කැඩවා තිබෙනවා රම්සාන්ව. තවත් හොඳ පන්දුවක් යොමු කරා රම්සාන්ට අංක 55. ඩබල් 5 අඩිල ඇඳුමට හිමිකම් කියන රම්සාන්. වගිතන්නේ මේ මානිංගල පුරවරේ සමාජ සත්කාර වලින් ඔබට කියපු තවත් චරිතයක් මේ රම්සාන්. මට මතකයි එදා මෙදා තුරු අපි සමග නිතරම අත්වල බැඳගෙන සුගතව ඔහුගේ හැකියාව වගිතන්නේ රම්සාන්ගේ විශ්වාසය බිඳ දමනවා මේ මොහොතේ. රම්සාන්ට හැකි වුණේ නැහැ එකවරම පහරක් එල්ල කර තම කණ්ඩායම වගකීම සම්පූර්ණ තමා සතු කර ගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව දෙවි යනවා පිටිකරුවා. මේ රම්සාන්ගේ ඉනිම අවසන් වෙද්දී ඒ අඩුපාඩුව පෙරවීම සඳහා දැන් කැඳවා තිබෙනවා රිස්නාන්. නවක පිටිකරුවා හැටියට කැඳවා තිබෙන රිස්නාන් සමග සජී ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. ලකුණු 3යි. මෙන්න රම්සාන් දැන් සූදානම් පන්දුවක් යොමු කිරීම සඳහා දැන් දෙවෙනවා ප්‍රධාන විනිශ්චයකාරතුමා පසු කරමින්. රම්සාන් එරෙහිව රම්සාන් වෙනවා අවුද විකට් ආකාරය සියම කරා පන්දුව ෆුල්ටස් පන්දුව ගුණ පන්දුවක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. හතරේ සීමා අසලදී පන්දුව පෙරලා වාර දෙනවා. කඩුලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් තබා ගිලිහි ගියේ. යම් කලබලයටපත් වුණාද එමත් නැත්නම් එකවරම පන්දුව සුරකිව ලබා දීමට හැකි වුණාද කිය අපිට සැකයක් මතුවෙනවා මේ විදි. ඒ අනුව ඉක්මන් ලකුණක් ප්‍රතිමාරු වුණා. එම ලකුණක් සමග කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි. 4යි සමා වෙන ලකුණු 4යි. තවත් පන්දුවක් යොමු කරා ස්ක්වයිලි දෙසටයි පන්දුව ඇදී යන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි. සමා වෙන්න මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි. පන්දුවාරයක අවසානයි.
යනුව පන්දු වාර දෙකක් නිමා වී තිබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. හම්බායන ඉලක්කය ලකුණු 55යි. තවත් ලකුණු 48ක් ලබා ගත යුතුයි පන්දු වාර 3ක් තුළදී. එහෙමත් නැත්නම් පන්දු 15ක් තුළදී ලකුණු 48ක් විශාල ලකුණු ප්‍රමාණයක් තිබෙනවා. පව හිටස්තිලා සමාජයේ ජයග්‍රහණය වෙනුවෙන් අංක 10 කසොල්. දැන් සෝදානම් තුන්වන වෙනතම් තෙවන පන්දු වාරයේ විම සඳහා නායකයාගේ විශ්වාසය සමගයි තුන්වන පන්දු වාරයේ විම සඳහා කැඳවාගෙන තිබෙනවා. රොන්දු විකට් ආකාරය තිබෙනවා. යොමු කරනවා පන්දුව. යලිබයි පන්දුව ඇදී යන්නේ රිස්නාන් එකවරම පන්දුව පිටතටම ලබා ගත්තා. තම දර්ශනීය හයි පාරක් එළවෙනවා long on this. ඒ හයි පාරක් සමග කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. ලකුණු සටහනේදී අපිට නිවැරදි ලකුණු දත්ත ටිකක් අපිට ලබා ගැනීමට හැකි වී තිබෙන උදෑසන සිට මෙන්න තවත් තාන්දුවක් යොමු කරා රිස්නාන්ට පිටතටම ලබා දෙනවා. නමුත් එකවරම පිටතටම ලබා ගැනීමට හැකි වුණේ නැහැ. පිටතටම ලබා ගත්තා නම් අනිවාර්යයෙන්ම තවත් ලකුණු 6ක් හෝ 4ක් ලබා ගැනීමට ඉඩකඩ බොහෝ විට තිබුණා. නමුත් ඒ සාර්ථක වූයේ නැහැ. මගාරවා ගන්නවා පන්දු යවන්න සියලුම දෙනා. ඊ අතරතුරදී ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. මෙන්න උඩ පන්දුවක් වැක ගන්නවා උඩ පන්දුවක් සමග. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 13ක් තිබියදී දෙවන කඩුල්ලක් බිඳ වැටෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. කඩුළු දෙකක් දෙවි ගොස් තිබෙනවා. නවක පිටිකරුවා හැටියට දැන් කැදවාගෙන තිබෙන්නේ නවක පිටිකරුවෙක් හැටියට කැදවාගෙන තිබෙනවා. නාජීව කැදවා තිබෙනවා. අංක 36 ඉල ඇදුමට හිමිකම් කියන නාජී දැන් සූදානම් දකුණත් පිටිකරුවා. තුන්වන පන්දු වාරයේ ඒවි කස්සො සූදානම් අංක 10 සජ් නාජි ලකුණක් ලබා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මේ යන වේගයේ නම් සාර්ථක කිය අපිට සඳහන් කිරීමට අවස්ථාවක් නැහැ. තවත් පන්දු වාර දෙකයි ඉතිරිව තිබෙන්නේ. ඒත සීමිත පන්දු වාර දෙකක් පමණ ඉතිරිව තිබෙන්නේ. නමුත් විශාල ලකුණු ප්‍රමාණයක් මේ වෙද්දී තිබෙනවා. ලකුණු පූර්වයේදී මම හිතන්නේ මේ ලකුණු පූර්ව ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මීටත් වඩා වේගයෙන් පහරවල් එල්ල කළ යුතුයි. මේ තරගයේදී ඊළඟ තරගය සඳහා සූදානම් වන්න මම හිතන්නේ කණ්ඩායම් 8ක් එනම් ඒ කණ්ඩායමට තරඟ 7ක් තිබෙනවා ලීග් වටේදී. අනිවාර්යයෙන්ම දෙවන වටේ සඳහා අසුනක් වෙන් කරවා ගැනීමට එහෙමත් නැත්නම් මේ IPL තරඟ මාලාවේ සටහන් සහ සැලසුම් අනුව ක්‍රියාත්මක කරන ඒ කණ්ඩායම් 7 දෙවන වටේ සුපර් 4 එහෙමත් නැත්නම් සුපිරි 4 දෙනාගේ වටේ තමාගේ අසුන වෙන් කරවා ගැනීමට නම් අනිවාර්යෙන් ලීග් තරඟයේදී තරඟ 7න් තරඟ 4ක්වත් ජයග්‍රහණය කළ යුතුයි. අනිවාර්යයෙන්ම සෑම කණ්ඩායම එකින් එකාට දෙවෙනි වූ කණ්ඩායමක් තබා මේ අද දවස තුලදී මේ තරඟ මාලාව සඳහා පෙමිණි සිටිනේ. මම හිතන්නේ විශාල බලාපොරොත්තුවක් සමගයි ක්‍රීඩා භූමිය තුල පෙමිණි සිටිනේ මේ විශාල කුසලාණය තමාගේ නිවසේ කැබිනට්ටුවට රැගෙන යාමටයි ඔව් සියලුම දෙනා මේ පෙමිණි සිටිනේ. අපි නමුත් එක් කණ්ඩායමට පමණයි අවස්ථාව තිබෙන්නේ හෙට දවස තුලදී ඒ හෙට සවස් භාගයේදී මේ විශාල කුසලාණය තමාගේ නිවස බලා රැගෙන යාමට අවස්ථාව තිබෙන්නේ. මට මතකයි මේ උදෑසන කාලයේ විශාල රත පෙළපාලියක් සමග ඒ විශාල කුසලාණය රැගෙන ආවා මේ ක්‍රීඩා භූමියට. සෑම අවුරුද්දට වඩා හාස්පසින් වෙනස් විශාල රත පෙළපාලියක් හැටියට අද උදෑසන අපි ප්‍රදර්ශනය කරා මේ මානිංගල දුම්කන්නාව නාත්තණ්ඩිය පුරවරයටම ඒ අවස්ථාව අපි දුටුවා උදෑසන කාලේදී. අතරතුරදී උඩ පන්දුවක් රැක ගැනීමට හැකි වුණේ නැහැ. හතරේ සීමාව දැන් පසු කරනවා. මෙන්න උඩ පන්දුව ගිලිහි ගියා. අගිතඩේ රවුසාන්ගේ අතින් ගිලිහි ගියා. මට වචන එනවා රවුසාන්ට මේ විස්තර කතනේදී. නමුත් ඒ වචනේම සුරකිව රැක ගන්නවා. ඔහුගේ වචනේ කියන්නට බෑ මට මේ අවස්ථාවේදී රවුසාන්ට. නමුත් අනිවාර්යෙන් තවත් අවස්ථාවක් ලැබුණොත් රවුසාන්ට ඒ වචනේම පාවිච්චි කරනවා.